ආයුබෝවන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ වීඩියෝ එක අහන ඔයාලගේ සිතේ තියෙනා වූ ඒ බලාපොරොත්තු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වෙන්න උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පීඨ ආශිර්වාදය නිරතුරුවම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මම අද වීඩියෝ එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණේ පිළිබඳව චුට්ටක් ඔයාලට කියලා ඉන්න. ඇත්තටම අද සමාජෙත් එක්ක මිනිස්සු බොහෝමයක් මෙන්න මේ දියුණු වෙන්න දඟලනවා කියන එක නොරහසක්. ඒකට ඔබද මාද ඇතුළත්. හරිද? එතකොට කාරණේ මෙන්න මේ මිනිස්සුන්ගේ දියුණුව නැති වුණා කියලා. අපිට දියුණු වෙන්න බෑ කියලා කවුරු හරි මොනවා හරි කරලා කියලා. එහෙම නැත්නම් මොකක් හරි දිෂ්ටියක් දෝෂයක් කියලා බොහෝ අය දේවාලවල යනවා. පැහැදිලිද? ඒ යන අය අතුරින් යම් තාක් අයට ඇත්තටම මේ විනබන්ධන සහ හුනියන් කියන කාරණා වලින් ඒ දියුණුව අඩාල වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ අය දේවාලවලට ගිහිල්ලා ඒ අදාළ ප්‍රතිකර්ම කරගත්තාට පස්සේ ඇත්තට මේ මිනිසුන්ගේ දියුණුව හරි ගිහිල්ලා ඒ මිනිස්සු සතුටින් කාලය ඇඳලා පිනක් දහමක් කරගෙන දෙය බුදුන් අදහගෙන ජීවත් වෙනවා. හැබැයි මම අද මේ කතා කරන්නේ අන්න ඒ කොට්ටාසය ගැන නෙමෙයි. අපි කියන්නේ අතේ තියෙන සල්ලි සියල්ලම දේවාලවලට ඇදුරන්ට විවිධ යන්ත්‍ර මන්ත්‍ර වේදියන්ට වියදම් කරලා ඒ තමන්ට දියුණුවක් ලැබෙන්නේ නැති කරන ව්‍යාපාරයක් හරියන්නේ නැති එක රැකියාවක් හරියන්නේ නැති සල්ලි කොච්චර තිබ්බක් ගෙදර දියුණුවක් නැහැ සතුටක් නැහැ පවුලේ රණ්ඩු සරුවල් එක්ක ලෙඩ රෝග මානසික සැනසීමක් නැහැ. ඉතින් මෙන්න මේ කොටාසය ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම කියන්න ඕනි ඒ අයට මිනිස්සෙක්ට තමන්ගේ දියුණුව නැති වෙන්න මේ විනදෝෂ විතරක්ම නෙමෙයි බලපාම් ඇති කරන්නේ. ඒක ඔයබලා පැහැදිලිවම හිතට ගන්න. මොකද සමහරක් මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු ඉපදෙන්නේ කිසිම දෙයක් නැති අන්ත දුගියෙක් විදියටයි. හැබැයි මේ මිනිස්සු මැරෙන්න පුළුවන් අපි කියන්නේ මුළු ලෝකෙම රටම දන්න කෝටි ප්‍රකෝටිපතියෙක් වගේ. එතකොට ඒ වගේම තමයි තවත් මිනිස්සු ඉපදෙනවා අපි කියනවා මහා යාන වාහන මන්දිර තියෙන ලොකු පවුල්වල. හැබැයි මේ මිනිස්සු මැරෙනකොට අර යාන වාහනවත් ඒ මන්දිරවත් නම්බුනාමවත් සහ සමහරක් වෙලාවට වල දාන්නෙත් අපි කියන්නේ රජයේ වියදමින්. ඒ කියන්නේ එහෙමවත් කට්ටිය නැහැ. එතකොට මොකද්ද මෙන්න මේ දෙක අතර තියෙන වෙනස සහ ඇයි මෙහෙම වෙන්නේ කියන එක අපි බැලුවොත් මෙන්න මේකට තමයි කියන්නේ කර්ම ශක්තිය කියන එක. ඔබත් මාත් ඇතුළුව මේ ලෝකෙට ඕනෑම ආගමක ඕනෑම ජාතියක ඕනෑම පාටක ඕනෑම රටක ඉපදෙන යම්කිසි ප්‍රාණියෙක් අනිවාර්යයෙන්ම මෙන්න මේ කර්ම ශක්තිය කියන එක අරගෙනයි ඉපදෙන්නේ අඩු වැඩි වශයෙන්. එතකොට ඒ කෙනා ඉපදෙද්දි බලපාන්නේ මොන කර්ම ශක්තියද ජීවිතයේ මැද කාලේ බලපාන්නේ මොන කර්ම ශක්තියද සහ කවදා හරි මිය පරලොව යද්දි බලපාන්නේ මොන කර්ම ශක්තියද කියන එක අනුවයි මෙන්න මේ දියුණුව සැපත සතුට සෞභාග්‍ය සැනසීම කියන කාරණා කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ අනවින කොනවින බන්ධන හදහුනියන් කියන කාරණයට අමතරව පෙර ආත්ම භවවල තමන් උප්පත්ති ලැබූ ඒ ආත්ම භවයන් තුලදී තමන් විසින් රැස් කරගත්තා වූ කර්ම ශක්තියින් අකුසල් වේවා කුසල් වේවා අන්නේ කර්ම ශක්තියින් උඩ මේ ආත්මේ අපි කියන්නේ දියුණුව නිന്ദා ප්‍රශංසා ගැරහුම් විවේචන ඒ වගේ කාරණා ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේ පෙලක් අය අපි කියන්නේ ඉපදෙන්නේ දුප්පතෙක් විදියට මැරෙන්නේ දුප්පතෙක් විදියට. සමහරක් අය ඉපදෙන්නේ රජ සැප විඳිමින් මැරෙන්නේ රජ සැප විඳිමින්. අපි කියන මැරිලත් යන්නේ බොහෝම ගරුගාම්භීරව තමයි ඒ අවමගුල උනත් පැවැත්වෙන්නේ. ඒ තරම් ලැබීම් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව අපි ගත්තොත් බොහෝ දෙනා මෙන්න මේ කාරණේ මගහැරලා මේ මුදල් වියදම් කරලා යන්ත්‍ර පැලඳගෙන වින කපල දේව පූජා තියලා මේවා ඉවත් කරගෙන දිනුවට යන්න කොච්චර දැඟලුවත් එහෙම කරන්න බෑ. එහෙම කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබ අසාර්ථකයි. ඒක නිසා තමයි පළපුරුදු දෛවඥයෙක් හෝ අපි කියන්නේ গুপ্ত ශාස්ත්‍රවේදියෙක් හෝ එහෙම නැත්නම් গুপ্তাචාර්යවරයෙක් හෝ වේවා තුන්කාල් දකිනා නුවණක් තියෙන කෙනෙක් ලව්වා පරීක්ෂාවක් කරගන්න මෙන්න මේ කර්ම දෝෂ කියන විෂය පිළිබඳව. මේ කර්ම දෝෂ කියන්නේ ඔබ මේ ආත්මයේ නෙවෙයි පෙර ආත්ම බවල කරා වූ කුසල් හෝ අකුසල් කියන දෙකම අයිති වෙන්නා වූ කොටාසයක්. එතකොට ඔබ
දියුණුව නැතුව ඔබ දුක් විඳිනවා නම් ඔබට ඒ පරිසම් දෙන්නේ අකුසල් කර්ම ශක්තියින් තමයි. එතකොට අපි පරීක්ෂාවකින් හඳුනා ගන්න ඕනි මොකක්ද අන්නේ අකුසල කර්ම ශක්තිය කියන එක හා අන්නේ අකුසල කර්මය අහෝසි වෙලා තමන්ගේ පෙර පිනක් උඩට එන්න නම් තමන් කළ යුතු කුසලය මොකක්ද කියන කාරණය. ඔන්න ඕක තමයි කර්ම දෝෂ පරීක්ෂාවෙන් පැහැදිලිවම වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා හරියට බලාගෙන ඒවට පිළියම් කරාට පස්සේ ඔබ පුළුවන් දියුණු වෙන්න. ඒ විතරක් නෙවෙයි පින්දහම් කරගෙන පෞල් ජීවිතයක් ගත කරලා සතුටින් ජීවත් වෙන්න ඔබට වාග්ය උදා වෙනවා. ඒක නිසා හැමෝටම කියන්නේ මෙන්න මේ වින බන්ධන කියන කාරණා පිටිපස්සේ විතරක් දුවන්නේ නැතුව බලන්න තමන්ගේ උපන් වෙලාවත් එක්ක ඒ කරුණු කාරණා බලලා මේකේ සුභ අසුභ තීරණය කරන්න ඔබටම පුළුවන්. එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් මතක් කිරීමක් කරන්න ඕනි. අපේ දේවස්ථානය තුලින් ඔයාලට ඔන්ලයින් මෙන්න මේ අපි කියන ග්‍රහ පරීක්ෂාව, කර්ම දෝෂ පරීක්ෂාව සහ වින බන්ධන දෝෂ පරීක්ෂාව කරගන්න පුළුවන් රුපියල් 500ක් කියන පඬුරකට. ඉතින් ඒ කාරණාව මතක් කරමින් අද වීඩියෝ එක අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.